මේ ලෝකෙම වැඩියෙන්ම ආදරය කරන කෙනාගේ උපන්දිනය අද. ඉතින් එයාගේ උපන්දිනය දවසේ එයාව සතුටු කරන්න, එයාව සර්ප්‍රයිස් කරන්න හිතාගෙන මම පොඩි සර්ප්‍රයිස් පාටි එකක් ඇරේන්ජ් කරා. ඉතින් මට පුළුවන් විදිහට තමයි මම මේ දේවල් කරේ. මේ හැම දෙයක්ම මම තනියම තමයි කරගත්තේ. කොරියාවේදී ෆස්ට් ටයිම් තමයි මම කේක් එකක් හැදුවේ. ඉතින් මේ පාර උපන්දිනේට ඇත්තටම මට උණු වෙලා තිබුණා බර්ත්ඩේ කේක් එකක් මම හදන්න. ඉතින් මට පුළුවන් විදිහට බර්ත්ඩේ කේක් එකත් හදලා මේ විදිහට ඩෙකොරේෂන් ටිකත් කරලා එයාට gift එකකුත් ලෑස්ති කරා. ඉතින් මේ පාර උපන්දිනේට මට ඕනුණා එයාට වටින තෑග්ගක් දෙන්න. මොකද මම එකම පාරක් තමයි එයාට කියන්නේ මුල්ලෙම අතින් වටිනවයි කියන gift එකක් දීලා තියෙන්නේ. ඉතින් එයා කවදාවත් මගෙන් තෑගි බලාපොරොත්තු වෙන්නේ නැහැ. දෙන්න ගියත් එයා කැමති නැහැ ගන්නත්. මොකද මම වියදම් කරනකොට එයා කැමති නැහැ. ඉතින් ඒ නිසාම මේ පාර ඉතින් ගොඩාක් ප්ලෑන් කරලා තමයි මේ gift එක ගත්තේ. ඉතින් ඒකට මට යාළුවෙක් උදව් කරා. එයාටත් ගොඩක් තෑන්ක්ස් කරනවා මේ වෙලාවේදී. ඉතින් ඉතින් මගේ ජීවිතේදී මම පාවිච්චි කරපු පළවෙනි ටච් ෆෝන් එකේ ඉඳලා අද වෙනකම් පාවිච්චි කරන හැම ෆෝන් එකක්ම එයා තමයි මට අරන් දීලා තියෙන්නේ. මම කවදාවත් මගේ පාවිච්චියට මම සල්ලි දීලා ෆෝන් එකක් අරගෙන නැහැ. ඉතින් මට ඕන වුණා මේ පාර එයාගේ බර්ත්ඩේ එකට මගේ මහන්සියෙන් මම හම්බ කරපු සල්ලි වලින් එයාට මේ වගේ වටින gift එකක් අරගෙන දෙන්න. ඉතින් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වීඩියෝ එක බලනකොට පම්පෝරි ගහනවා හරි එහෙම මොනවා හරි සමහර විට හිතෙන්න පුළුවන්. ඇත්තටම නැහැ. එහෙම නෙමෙයි. මට ගොඩාක් සතුටුයි. يعني මම අන්තිමට හිතාගෙන හිටපු විදිහට මට මේ දේ කරන්න පුළුවන් වුණා කියන දේ මට හරි සතුටුයි. එයා කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නැති වෙන්නේ නැති. මේ වගේ gift එකක් මගෙන් ලැබෙයි කියලා. මොකද එයාගේ මූණේ මං දැක්කා ඔයාලටත් පේනේ. ඉතින් එයා ගොඩක් සර්ප්‍රයිස් වුණා. ඉතින් මට වුණේ අන්තිමට එයා මේ විදිහට සර්ප්‍රයිස් වෙනවා බලන්න. ඉතින් සුදු බබා මම ඔයාට ගොඩාක් ආදරෙයි. හැමදාම සතුටින් ඉන්න. ඒ වගේම ඔයා මම වෙනුවෙන් කරපු දේවල් සහ කරන දේවල් වලට ගොඩාක් ස්තුතියි. ගොඩාක් ආදරෙයි.